ලස්සන ෆුජි වීව් එක පේන විලා එක්ක රැයක් ගත කරන්න තිබුණොත් කොහොමද? ඒ ගමන කොයි වගේ තියෙයිද? ඔන්න ඉතින් අද වීඩියෝෙන් අපි ඔයාලව එක්කගෙන යන්නේ අන්න ඒ වගේ ලස්සන තැනකට. එතන ටිකක් රේනියන් ක්ලවුඩි වෙදර් එකක් තමයි තිබුණේ. දවස් ටිකක් අඳුර වුණත් ඒ ගමන හරිම රිලැක්ස්. ෆුජි ග්‍රෑන්ඩ් විලා ටෝකි කියන විලා එකට තමයි අපි මේ ගමන ගියේ. ෆුජි ග්‍රෑන්ඩ් විලා කියන්නේ යමනශි කෙන්නිගේ කවුකුචිකෝ අවට තියෙන ලක්ෂරි ප්‍රයිවට් විලා එකක්. මවුන්ට් ෆුජි බලන්න ලස්සන වීව් එකක් තියෙන තැන. විලා එක ඇතුළට ගිය ගමන් හිතෙන්නේ සිනමැටික් මූවි එකකට ගියා වගේ හැඟීමක්. ඒ තරම් ලස්සනයි. විලා එක ඇතුළේ තියෙන වෝම් ලයිටින් සොෆ්ට් කලර්ස් තියෙන ලිවිං ඒරියා එකක්. ඇත්තටම මේ වෙදර් එකට මැච් වෙන විදිහට ඉන්ඩෝර් වයිබ් එක නම් හරිම පර්ෆෙක්ට්. අපි විලා එක බුක් කරේ trip.com එකේ. විලා එකේ ප්‍රයිස් එක සීසන් එකට චේන්ජ් වෙනවා. අපි ගියේ ඔෆ් සීසන් එකේ නිසා around 30,000 වගේ තමයි අපිට ගියේ. ඒකට බ්‍රෙක්ෆාස්ට් එක සහ ප්‍රී පාකින් ඉන්ක්ලූඩ් වෙනවා. මේ විලා එක ජපනීස් මොඩර්න් ස්ටයිල් එකට හදලා තියෙන නිසා හරිම ඇට්‍රැක්ටිව්. ෆුජිකියෝ හයිලෑන්ඩ් එක වගේම ලේක් කවුකුචිකෝ තියෙන්නේ හරිම ආසන්නයේ. ෆුජිකියෝ හයිලෑන්ඩ් පාක් එකට යන්න ඕන වුණත් එදා තිබුණු රේනි වෙදර් එක නිසා අපිට එතෙන්ට යන්න නම් බැරි වුණා. මේ විලා එකේ රූෆ්ටොප් ටෙරාස් එකක් වගේම බාබකියු ග්‍රිල් ඒරියා එකකුත් තිබුණා. රේනි ඩේ එකක් නිසා අපි නම් බාබකියු කරේ නැහැ. යනකොටම ග්‍රොසරීස් අරගෙන ගියපු නිසා අපි ඉන්ඩෝර් ඩිනර් එකක් රෙඩි කරගත්තා. සඳරේනු ඇති රැක ඔය දැස සිප ගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා කවි සින්දු මුමුණන්න දුක්ගින්න මට දෙන්න සැනසෙන්න මිහිරාවියේ මේ තියෙන අපි ග්‍රොසරීස් අරගෙන ගිහලා රෙඩි කරගන්නපු ඩිනර් එක. ඇත්තටම ඒක හරිම රසවත් ඩිනර් එකක්. සඳරේනු ඇති රැක ඔය දැස සිප ගන්න ආවා මං ආවා ප්‍රියාවී ඔබ සීනයෙන් ලංවී අතගන්න සැරසෙන්දී ඔබ යළිත් සැඟවේවී අපිට උදේ 10 තමයි චෙක්අවුට් එක තිබුණේ. ඒත් අපිට ස්ටාෆ් එකෙන් කිව්වා රෑ 9ට කලින් එයාලගේ විලා එක ගැන රිවිව් එකක් දැම්මොත් අපිට පැයක් වැඩිපුර දෙනවා කියලා. රිවිව් එකක් දාලා තිබුණ නිසා අපිට විලා එකෙන් හම්බුණු බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි විලා එකෙන් චෙක්අවුට් වුණේ උදේ 11ට. එදා දවසේ නම් උදේ ඉඳන්ම පොද වැස්ස. විලා එකෙන් චෙක්අවුට් වෙලා අපි තව තැනකට යන්න තීරණය කරගෙන ඉඳපු හින්දා අපි ඊට පස්සේ ගියා චිරයිත ෆෝල්ස් බලන්න. ඒ යන මග දිගට හැමතැනම පොච්චප බඩගිනින් තිබුණා. ඒක දැක ගමන් හරියට හිතෙන කතරගම පාරේ යනවා වගේ හැඟීමක්. පොද වැස්සේ වුණු පොච්චප බඩගිනින් කරලා කනකොට කොහොමද? අපි ඊට පස්සේ ආව චිරයිත ෆෝල්ස් බලන්න. විලා එකේ ඉඳන් විනාඩි 25ක් 30ක් වගේ කාලයක් තමයි තිබුණේ අපිට දෙන්න එන්න. චිරයිත ෆෝල්ස් කියන්නේ මවුන්ට් ෆුජි ඇසල තියෙන ලස්සන දියැලි වලින් එකක්. වැහි බිඳු වැටෙන හඬයි වොටර්ෆෝල් එකේ හඬයි දෙකම මික්ස් වෙලා කාම් පීස්ෆුල් වයිබ් එකක් තමයි එතන හදන්නේ. ඇත්තට මේක හරිම ලස්සනයි.
වෝටර්ෆෝල් එක බලලා අපි හිම ගෙදරෙන පිටත් වුණා. ඉන්න මගදිකට හොඳටම මීදුම ළඟ එන වාහනවත් පේන්නේ තරමට අඳුරුයි. එදා දවසත් ෆුජි පෙනුනේ නැති වුණත් ඇත්තටම මේ ට්‍රිප් එක අපි දෙන්නට අන්ෆර්ගෙටබල් ට්‍රිප් එකක්. විලා එකත් කපල්ස් වලට ෆැමිලි ට්‍රිප්ස් වලට ඩ්‍රීම් ලොකේෂන් එක. ආයෙමත් එන්න හිතෙන තැනක්. ඔයාලා මේ වගේ ජපන් බ්ලොග් බලන්න කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.